එවරිවන් අද මම කියලා දෙන්නේ කොහොමද කාල් විෂුවල් එක යූස් කරන්න කියලා. හරිද? ඔයාලට පේනවා අපිට කාඩ් වර්ග කීපයක් තියෙනවා. මේක තමයි සිංගල් කාඩ් විෂුවල් එක. ඊට පස්සේ මෙතන මල්ටි රෝ කාඩ් කියලා තියෙනවා. ඊට පස්සේ අපිට තව තියෙනවා නිව් කාඩ් විෂුවලයිසේෂන් එකක්. මේ නිව් කාඩ් මෙන්න මේ වගේ තියෙනවා. අද අපි කරන්නේ මෙන්න මේ සිංගල් කාඩ් විෂුවල් එක යූස් කරලා කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. හරි. මේකේ තියෙන්නේ ඔයාලට මේක අපි යූස් කරන්නේ මොන වගේ අවස්ථාවද කියලා කිව්වොත් ඔයාලට ඒ කියන්නේ ඔයාලට මේක ජූසට ප්‍රධාන වශයෙන් පෙන්වන්න ඕනේ. හිතන්න ඔයා ටෝටල් රෙවෙනියු එකේ පුල්ලගේ ඔයාගේ බිස්නස් ජූසට පෙන්වන්න ඕනේ. ඔයාගේ ෆුල් ප්‍රොෆිට් එක ෆුල් ගෝල් එකේ තියෙන ඇචීව්මන්ට් එක ඒ වගේ ඔයාලට එයා බලපු ගමන් එකපාර ෆික්ස් වැලියු එකක් පෙන්වන්න ඕනේ සිංගල් ටර්ම්. දැන් හිතන්නකෝ මෙතන අපි ප්‍රොෆිට් එක පෙන්නනවා කියලා. එතකොට බිස්නස් යූසට මේක දැකපු ගමන් බලා ගන්න පුළුවන් ඕවරෝල් ප්‍රොෆිට් එක මෙච්චරයි. ඕවර් ප්‍රොඩක්ට් රෙවෙනියු එක මෙච්චරයි. ඒ වගේ ගොඩාක් බ්‍රීෆ් හයි ලෙවල් අයිඩියා එකක් ගන්න මේ වගේ කාඩ් විෂුවල් යූස් කරනවා. මේකේ අපිට පුළුවන් අපේ මෙෂර් එකක් හරි අපේ ඇග්‍රිගේටඩ් කොලම් එකක් හරි කැල්කුලේට් කොලම් එකක් හරි මෙතනදී යූස් කරන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ තමයි කාඩ් විෂුවල් එක. මෙන්න මේක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්න ඔයාලගේ විෂුවල් එක ආවට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ මේකට අපිට ඔයාලගේ ටේබල් එකේ තියෙන කොලම් එකක් ගමු. මේ ටේබල් එකේ තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ වගේ ගොඩක් වෙනවා කියලා කොලම් එකක් තියෙනවා. මේක මම මේ විදිහට මේ ෆීල්ඩ් එකට ප්ලේස් කරා. මේකේ ෆුල් amount එක තියෙනවා 10 බිලියන් කියලා. එතකොට මේක දැක්ක ගමන්ම යූසර්ට තේරෙනවා ඕවරෝල් ඔයාගේ ටේබල් එකේ තියෙන ප්‍රොඩක්ට් රෙවෙනියු එක 10 බිලියන් වෙනවා කියලා. මේ වගේ බ්‍රීෆ් ඇනලිසිස් එකක් ගන්න එකපාර දැන් මේක දැක්ක ගමන් ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් එනවනේ. අයිඩියා ගන්න අපිට පුළුවන් මේ කාඩ් විෂුවල් එක යූස් කරන්න. මේක අපි නෝමලි අපිට පුළුවන් සම් වගේ ඇග්‍රිගේෂන් ෆන්ක්ෂන් විතරක් නෙවෙයි ඇවරේජ් මිනිමම් මෙන්න මෙතන තියෙන සහ අපිට මෙතන මේ කොලම් එකක් යූස් කරනවා නම් මේ ඇග්‍රිගේෂන් ෆන්ක්ෂන් ටික යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට මෙෂර් එකක් හදලා මේ මෙෂර් එක මේ කාඩ් විෂුවල් එකට දාලා පෙන්වන්න පුළුවන්. අනිත් විදිහට මම මේ හදලා තියෙනවා රෙවෙනියු කියන මෙෂර් එක ප්‍රොඩක්ට් රෙවෙනියුගේ සම් එක අරගෙන මෙන්න මේක අපිට පුළුවන් මේක කාඩ් විෂුවල් එකට යූස් කරලා ඒ අදාළ රෙවෙනියු එකේ ෆුල් amount එක ගන්න. ඒ කියන්නේ අපි දාන මෙෂර් එකේ වැලියු එක මේක සිංගල් වැලියු ටෙස්ට් එකක් විදිහට. ඒ කියන්නේ සිංගල් වැලියු එක ටෙස්ට් මේ වගේ ෆෝමැට් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. කියන්නේ මේකේ ප්‍රධාන අරමුණ තමයි ඔයාලට මොන හරි වැලියු එකක් ඕවරෝල් වැලියු එකක් එකපාර බලා ගන්න වගේ බිස්නස් යූසර්ට ක්ලයන්ට් ඔයා මේ යූස් කරන පාටිස්ට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට යූස් කරන්න. හරි. අපි දැන් මෙන්න මේ විදිහට දැම්මට පස්සේ ඔයාගේ යූස් කරපු කොලම් එකේ නම මෙන්න මෙතන ලේබල් එක විදිහට එනවා. ඒකේ තියෙන ඕවරෝල් මේ ෆීල්ඩ් එකේ තියෙන ඕවරෝල් වැලියු එක එනවා මෙතන 2 බිලියන් කියලා. හරි. එතකොට මේක තමයි ලේබල් එක මේක තමයි වැලියු එක. හරි. ඔයාලට මේකේ කලර්ස් ෆෝමැට් චේන්ජ් කරන්න ඕනේ නම් ඔයාලා මෙන්න මෙතෙන්ට යන්න ෆෝමැට් ටු විෂුවල්. එතෙන්ට ගිහිල්ලා මේ කෝල් අවුට් වැලියු යටතේ ඔයාලට පුළුවන් මේකේ කලර්ස් චේන්ජ් කරගන්න. මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් මේ ඩිස්ප්ලේ යුනිට් එක දැන් මේක ළමයි වටේලා තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක ඔයාලට ඕනේ 1000 නම් 1000 වලට දාගන්න. ඔයාලා ඒක සූටබල් විදිහට කරන්න. එතකොට යූසර්ට වඩාත්ම හොඳ විදිහට. ඒ කියන්නේ යූසර් දැන් 2 බිලියන් වලට වැටෙව්වහම මේක ආසන්න අකයක් ගන්න පුළුවන්. 1000 ට වැටෙව්වහම ඊට වඩා එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ
ඒකට ගැළපෙන දැන් මේක ගැළපෙනකොට බිලියන් වලටනේ. අන්න ඒ වගේ මෙෂර් එකකට ඒ වගේ ඩෙසිමල් යුනිට් ඩිස්ප්ලේ යුනිට් එකකට දානවා. ඔයාගේ ක්ලයන්ට් කස්ටමර් අනුව එයාලට ඩිස්ප්ලේ මොන විදිහට ඒ කියන්නේ මොන යුනිට් එකෙන්ද ඕවරෝල් එක පෙන්වන්න ඕන එක අනුව මෙතන යුනිට් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා ආසන්නම ගානේ දාන්න. මේ නම් දැම්මොත් මුළු ඕවරෝල්ම වැලියු එක පෙන්නනවා. මෙතනින් තමයි ඔයාලගේ ඩිස්ප්ලේ යුනිට් එක ඔයාලා වෙනස් කරගන්න. මම දැනට මෙන්න මෙහෙම තියෙනවා. බිලියන් වලින්. හරි. ඊට පස්සේ මම කිව්වා කැටගරි ලේබල්. මෙතන මේ රෙවෙනියු එක කියන්නේ මෙයාගේ ලේබල් එකනේ. අපි අර දාපු කොලම් එකේ නම. එතකොට කොලම් එක හරි අපේ මෙෂර් එකේ හරි නම. ඒ කියන්නේ ඒකේ ලේබල් එක. මේ ලේබල් එකේ සෙටින්ග්ස් වලට මෙන්න මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. උන් බලන්න මේකේ අපි කලර් එක වැඩි කරාම මේකේ සයිස් එක වැඩි කරන්න පුළුවන්, ෆොන්ට් සයිස් එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේ චේන්ජස් ඔයාලට පුළුවන් මේක හරහා කරගන්න. හරි. ඔයා දැන් මෙන්න මේ දෙකේ සෙටින්ග්ස් දෙක මෙන්න මේව හරහා කරා. හරි. ඊළඟට ඔයාලා ජෙනරල් එකට යන්න. ඔයා තියෙන විදිහ ඔයාගේ පොසිෂන් එක මේ බොක්ස් එකේ සයිස් එක වෙනස් කරන්න ඔයාලා යන්න ඕනේ ජෙනරල් එකට. මේකේ තියෙනවා සයිස් එක ළමයි මේ බොක්ස් එකේ සයිස් එක මේ ගන්න තියෙනවා. මට ඕනේ කියලා හිතන්නකෝ උස 95යි විත් එක ඕනේ 200යි කියලා. හරි. මේක මේ ගාන පේන්නේ නැති හින්දා මම පේන විදිහට මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. මේක ප්‍රැක් කරලා ඔයාලට එහෙම චේන්ජ් එකක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට පෙන්නනවා මේකේ පොසිෂන් එක. මෙන්න මෙතන. කියන්නේ මේක මේ කැන්වස් එකේ තියෙන තැන. අන්න එතන මේ 29.58 කියන්නේ මෙතන මේක 0.0 ඕකේ. ඊට අනුව හොරිසොන්ටල් මේ පැත්තට 29ක් ඇවිල්ලා තියෙනවා. පල්ලෙට මේවා 58ක් ඇවිල්ලා තියෙන කියලා තමයි කියන්නේ. ඒක ඔයාලට අවශ්‍ය වෙනවා මුළු ඩෑෂ්බෝඩ් එක හැදුවට පස්සේ ඒක අදාළ විෂුවල් ටික හරියට පේස් කරගන්න ඔයාලට ඒක අවශ්‍ය වෙනවා. කියන්නේ එක එක විෂුවල්ස් තියෙන තැන අවශ්‍ය වෙනවා අලයින් කරගන්න. මේකේ පැඩින් ටික බලන්න ඒක සමානව තියනවාද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් වුණ ටයිටල් එකක් දාන්න. මෙතන ඔයාලා ටයිටල් එකක් අපි මෙහෙම දැම්මොත් මේ විෂුවල් එකට ටයිටල් එකක් එනවා. ඉෆෙක්ට් යටතේ ඔයාලට පුළුවන් මෙන්න මෙයාට කලර් එකක් ප්ලේස් කරන්න. මේ විදිහට. ඔයාලට පුළුවන් මෙහෙම කලර් එකක් කරලා මේක මේ විදිහට ට්‍රාන්ස්පරන්සි එක වැඩි කරලා විදිහට කලර් එක කරනවා. විෂුවල් වලට බෝඩර්ස් සෙට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ළමයි. බෝඩ් එක වලට රවුන්ඩ් කරන්න පුළුවන්. එතකොට මේක රවුන්ඩ් වෙනවා. මම කරේ ජෙනරල් එකට ගිහිල්ලා ප්‍රොපර්ටිස් වල ඉෆෙක්ට් යටතේ මෙන්න මේක රවුන්ඩ් අප් කරා. කොට ඔයාලට මේක විඩ්ත් එක වැඩි කරන්න පුළුවන්. සහ ඩේටා ෆෝමැට්. ඒ ටිකත් ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන්. ෆෝමැට් එක ඔයාලට ඒ තියෙන කරන්සි එක චේන්ජ් කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මේක හෙඩ් අයිකන්ස් වල කලර්ස් ඒ කියන්නේ මෙතන කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ටූල් ටිප් ඔන් කරත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ තියෙන වැලියු එක බලා ගන්න. මේම් තියෙනකොට පේන්නේ නැහැ අපිට. අර තියෙන වැලියු එක බලා ගන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් ටූල් ටිප් එකක් යූස් කරන්න. ඊට පස්සේ මෙතන රිපෝට් පේජ් එකේ අපිට මේක මොකද්ද පේජ් එක කොහොමද තියෙන්නේ කියලා එතන කියනවා. ඔයාලගේ බෑග්‍රවුන්ඩ් කලර්ස් මේවා ට්‍රාන්ස්පරන්සි ඒවා මෙතනින් චේන්ජ් කරන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ඔයාලා කාඩ් විෂුවල් එක යූස් කරන්න ඕනේ.
මෙතන යූස් කරනකොට ළමයි මේක මතක තියාගන්න. ඔයාලා සිංගල් වැලියු එක එකපාර ඔයාගේ කස්ටමර්ට ඔයාගේ යූසර්ට පෙන්වන්න තමයි අපි මේක යූස් කරන්නේ. අපි අනිත් දවසේ ඊළඟ විෂුවල්ස් වලින් මල්ටි කාඩ් විෂුවල්ස් වල මොනවද වෙනස්කම් ඉස්සරහට කතා කරමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් thank you very much.